ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පාරාදීසය. උණවටුන යනු ශ්‍රී ලංකාවේ විශාලතම සංචාරක ගමනාන්තයක් වන අතර එය රටේ දකුණු ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ දර්ශනීය රන්වන් වැලි සහ සඳකැන් පාෂාණ සහිත මුහුදෙන් වට වූ සුන්දර අඩ සඳ හැඩැති වෙරළ තීරයකි. හරිත පොල් ගස් තීරුවකින් වට වී ඇත. එම වෙරළ තීරය රන්වන් වැලි සඳකැන් පාෂාණ සහිත මුහුදු පතුල විනිවිද පෙනෙන පැහැදිලි ජලය සහ සශ්‍රීක පොල් ගස් සඳහා ප්‍රසිද්ධය. හිරු එළිය විඳීමට ඇඳන් කුලියට ගත හැකිය. ජල ක්‍රියාකාරකම් අසල ඇති කොරල් පර සහ සජීවී සාගර ජීවීන් නිසා ස්නෝකලින් සහ කිමිදීම සඳහා ජනප්‍රියයි. සර්ෆින් කිරීමද විකල්පයකි. එය සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් සඳහා ජනප්‍රිය ගමනාන්තයක් වන අතර පිහිනීම, හිරු බැස යාම, ස්නෝකලින් කිමිදීම සහ බොහෝ වෙරළ තීරයන්ගෙන් හිරු බැස යන දර්ශන රාශියක් භුක්ති විඳීම ඇතුළු විවේකය සහ ක්‍රියාකාරකම් මිශ්‍රණයක් ලබා දෙයි. වෙරළ තීරය දේශීය සංස්කෘතික අංගවලින්ද සමන්විත වන අතර ජපන් සාම චෛත්‍යය සහ යුනෙස්කෝ ලෝක උරුම අඩවිය වන ගාලු කොටුව වැනි ආකර්ශනීය ස්ථාන අසල පිහිටා ඇත. වෙරළබඩ නගරයේ විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක් සහ නවීන කැෆේ සහ අවන්හල් විශාල ප්‍රමාණයක් ඇති අතර ගාල්ලට දිනක චාරිකාවක් සඳහා පරිපූර්ණ පදනමක් සපයයි. පහසුකම් ප්‍රධාන තීරුව දේශීය හා ජාත්‍යන්තර ආහාර මෙන්ම සාප්පු, බොහෝ කැෆේ, අවන්හල් සහ බාර් රාශියකින් සමන්විත වේ. අනෙකුත් ස්ථානවලට සමීප වීම යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඓතිහාසික ගාලු කොටුව සහිත නගරයක් වන ගාල්ලේ සිට කිලෝමීටර් 5ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇත. ප්‍රධාන ලක්ෂණ සහ ක්‍රියාකාරකම් රන්වන් වැලි සහ සඳකැන් පාෂාණ සහිත පැහැදිලි සංසුන් මුහුදු පතුල සහ පොල් ගස් වලින් වට වූ ලස්සන අඩ සඳ හැඩැති බොක්කක් ඇත. එහි සංසුන් ජලය හිරු බැස යෑම සහ විවේකී ඇවිදීම භුක්ති විඳීමට හැකි නිසා පිහිනීමට වඩාත් සුදුසුය. තවමත් සුන්දර උවද වෙරළ තීරය සංවර්ධනය කර ඇති අතර විශේෂයෙන් උත්සව සහ නිවාඩු කාලවලදී ජනාකීර්ණ විය හැකිය.
උණවටුන වෙරළ කැලෑ වෙරළ සහ දලවැල්ල වෙරළ ඇතුළුව නවීන නගරයට පොළ අතු සහිත වෙරළ තීරයන්ගෙන් හිගයක් නැත. එබැවින් උණවටුන ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය වෙරළ ගමනාන්තය ලෙස සැලකීම පුදුමයක් නොවේ. නමුත් ඔබේ ශ්‍රී ලංකා ගමන් විස්තරයේ උණවටුන අත්‍යවශ්‍ය නැවතුමක් බවට පත් කරන්නේ පාරාදීස වෙරළ තීරයන් පමණක් නොවේ. උණවටුන සෑම සංචාරක රුචිකත්වයකටම ගැලපෙන ආරක්ෂිත ස්ථානයක් බව කිව හැකිය. එය දින කිහිපයක් ගත කිරීමට කදිම නගරයක් බවට පත් කරයි.